මෙහෙට එන්නකෝ. මෙතන මේ දවස්වල මේ පාරවල් පිළිසකර කරනවා. එතකොට ඇතර මට මේ ආරාධනාවක් හම්බුණා මේ පොඩක් ඇවිල්ලා පොඩි අකටයුතු දේවල් ටිකක් සිද්ධ වෙනවා මේ පාර සම්බන්ධව. පොඩක් ඒකින්ද මේ කට්ටිය මට ආරාධනාවක් කරා මේ ගැන පොඩක් කතා කරන්න ඕන කියලා. සුජේ මට කියන්න ඇතර මෙතන මොකද්ද මෙතන ලොකු ප්‍රමාණයක් අඩි 30ක විතර ප්‍රමාණයක් මෙතන මේ කඩලා තියෙනවා. ඇත්තට මෙතන සිද්ධ වුණේ මොකද්ද? මෙහෙමයි මේ පාර ඉස්සලා කියන්නේ මොකද්ද පාර කියලා? මෙතන මේ හක්මන පිට එනකොට මේ හන්දේගොඩ හරහා කැබල්ලකට පාරනේ. ඔව් උතුරහන් ඉතින් දැන් මේකෙදී අවශ්‍ය දැන් නෙවෙයි මේකේ පැච් දාන්නේ. පොඩි ප්‍රමාණයක් තිබුණා ලොකු ප්‍රමාණයක් කඩලා අයින් කළා. පැච් තියෙන තැන් ටික තනින් තියෙනවා. එහෙම නේද අයියෝ? එන මෙතන පැච් එක තිබ්බේ මෙතන මේ පොඩි ප්‍රමාණයක්. පැච් එකක් තමයි තියෙන්නේ මෙතන තිබුණේ මෙතන. ඊට පස්සේ මෙතන ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් කඩලා අනාරක්ෂිත විදිහට තමයි මේක කඩලා තියෙන්නේ. අනාරක්ෂිත එජ් එකේ දැන් ඊයේ දෙන්නෙක් වැටුණා. ඊයේ මොටර් දෙකකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වැටුණා. මෙතන මොකක් අනතුරු සංඥාවක් මොකක්වත් නැහැ. මෙතන ගැපයක් තියෙනවා කියලා මොකක්වත් නැහැ නේ. නිලධාරියෙක් ඇවිල්ලා අධීක්ෂණය කරන්නෙත් නැහැ. කිසිම නිලධාරියෙක් ඔයාලා දැක්කේ නැහැ. දැක්කේ නැහැ මේ වනතුරු. එහෙම නෙවෙයි නෑ හරියට හරි. ඒ කියන්නේ ඔයාලට මේ ප්‍රශ්න ගැන කියන්න කවුරුවක්වත් නිලධාරියෙක් ඔයා මෙතෙක් දැක්කේ නැහැ නේ. අපිට කියන්නේ මොකද්ද? මේ 31කට කලින් මේක කෙරුන්නේ නැත්තම් මුදල් යනවලු වෙන තැන් වලට. ආයේ 31 වෙනිදාට කලින්. අවසානයේ. අවුරුද්ද අවසාන වෙන්න කලින් මේක කෙරුන්නේ නැත්තම් මුදල් යනවලු වෙන තැන් වලට. මහ භාණ්ඩාගාරයට යනවලු. ඒකින්ද මේ කොහෙන් හරි කඩලා පාරේ හොඳ තැනක් හරි කඩලා 31 වෙනිදාට කලින් මේ සල්ලි ටික ගන්න ඕනේ. හරි මට පරිහරණය කරගන්න තමයි ඕනේ මෙයාලා. ඒකින්ද අනවශ්‍ය තැන් වලුත් කරනවා අවශ්‍ය තැන් වල වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි තැනක් තිබ්බොත් ඒකම ලොකු පරාසයක් කඩලා පෙන්නනවා මේ ආමේ ටික ඔක්කොම හැදුවා කියලා. හැබැයි අවශ්‍ය තැනක් නෙමෙයි. මේක පිළිසකර කරන්න ඕන තරම් තව ස්ථාන තියෙනවා. ගොඩක් තියෙනවා. මේ පාරේ දිගට ගියොත් එහෙම ගොඩක් තැන් තියෙනවා මේ සෙදිලා ගියපු තැන් මේන්ටේන් කරන්න. ඔව් දැන් මෙයාලට කිව්වට මෙයාලා කියනවා මේ අපිට මේක කරන්න බෑ අපිට 31 වෙනිදා කලින් මේක බාර දෙන්න ඕනේ මේ ටික වැඩ ටික කරලා එයාලගේ මතේ කියනවා කොන්ත්‍රාක්ට් කරු. ඔව් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද ඇත්තටම මේ සමහර ඇත්තටම හදන්නම ඕන තැන් තියෙනවා. ඒව හදන්නේ මෙන්න මේ ස්ථානේ මෙන්න මේ ස්ථානේ පොඩි වලක් තිබිලා තියෙන්නේ. මෙන්න මෙයාගේ ගේ ඉස්සරහ මෙතන මේ අවට අය ඉන්නේ මෙතන ගේ ඉස්සරහම තැන. එතකොට මෙතන පොඩි වලක් තිබිලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අතෙන්ට යනකම් අනවශ්‍ය කඩලා තමයි හදලා තියෙන්නේ අනවශ්‍ය විදියට. පොඩි ස්ථානයක් මෙතන හදන්න තිබිලා තියෙන නමුත් බොරුවට පෙන්නනවට ලොකු ප්‍රමාණයක් කඩලා මෙතන තියෙන මේ එක ස්ථානයක්. ඒකේ තව කීප ස්ථානෙම තියෙනවා ඇත්තටම. ගොඩක් ස්ථාන තියෙන මේ විදියට පොඩි තැන් ඩැමේජ් තියෙන තැන් ලොකු ප්‍රමාණයක් මේව කරලා තියෙනවා කියලා. මේ කිසිම ඩැමේජ් එකක් වෙච්ච නෙවෙයි මේ කඩලා තියෙන්නේ. මේ පේනවනේ කඩපු යෝගෙම පේනවනේ. මේ මිනිස්සු කියන කතාව ඇත්ත මේ කෑලි දිහා බැලුවම පස්සේ හොඳටම පේනවා. හොඳ කොන්ක්‍රීට් හොඳට දාපු මේ තාර කට්ට තමයි කඩලා මේව කරලා තියෙන්නේ. හරි එතකොට අපි අනිත් ස්ථාන ටිකක් බලමු මොකද මේ අතර මේවට කියන්නේ ජාතික අපරාධ. මොකද මේ මිනිස්සු මේ වගේ ආණ්ඩුවක් පත් කරගත්තේ ඇත්තටම මේ හොඳ අධීක්ෂණයකින් කරයි කියලා මිනිස්සු මේ ඡන්ද දීපු මිනිස්සු ඇත්තටම අතර පුදුම උනන්දුවෙන් ඕනෑකමෙන් මේ ආණ්ඩුව පත් කරගත්තු මිනිස්සුමයි මේ ඇවිල්ලා මේ කියන්නේ. ඒතර ඇත්තටම එයාලට අද මේ ප්‍රශ්නේ කියන්නවත් තැනක් නැති වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තම කතාව. ඒකින්ද මේ ගැන බලධාරියෙක් මේක දකින්න නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මේ ගැන සොයා බැලීමක් කරන්න. මොකද මේක අපේ රටේ පුරවැසියන්ගේ ඔබෙත් මගෙත් මුදල් මේ. ඒකින්ද මේ මුදල් මේ විදිහට අවභාවිතා වෙන්න නාස්ති කරන්න නාස්තිකාර විදිහට මෙහෙම වියදම් කරන එක නතර කරන්න මේ පිළිබඳව මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉස්සලා දාපු තාර කට්ට මේ තියෙන්නේ නේ. හරි මේ හොදගෙන ගිහලා මෙහෙ ඉඳන් තේරෙම අන්න. හොදගෙන ගිහලා තියෙන්නේ. දැන් ඒ ටික හදන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මෙතන මේ ලොකු මේ අනතුරුදායක තැනක් මේ අංකල් කීප වෙලාවක් මෙතන ඇක්සිඩන්ට් වෙලා තියෙනවා ගොඩක් කට්ටියනේ. මේ කියන්නේ එච්චර මෙතන තියෙන්නේ මම තමයි හදිසියෙන් මේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ මේ මිනිස්සු උස්සන්න එන්නේ. ඔව් ඒකෙන්ද. ඇත්තට මෙතන ගොඩක් අනතුරුදායක තැන ඔබට පේනවා ඇති. දැන් මෙන්න මේ හරිය අර හරිය ඉතාමත් කුඩායි කාපට් එක. අර පේන ඔබට පේනවා ඇති මේ ඉස්සරහා ඉදිරි ටික කාපට් එක ගොඩක් කුඩායි. ඇත්තටම මෙතන මේ හදන්න ඕන තැනක්. එතකොට මෙයාලට දැන් මේ ඉල්ලීමක් කරත් දැන් මේ හදන්න ඕන තැන් හදන්නේ නැහැ. මේ කියන්නේ මේ වගේ තැන් හදන්නේ නැහැ. අර පොඩ්ඩක් හරි කොහේ හරි කැල්ල තිබිච්ච තැනක් තියෙනවා. එතන ඉඳලා මේ
මෙයාලට අවශ්‍ය බිල දාගන්න ජනවාරි මේ 31 වෙනිදාට කලින් බිල දාගන්න ඕනවට ඒ අනවශ්‍ය තැන් තමයි කඩලා ඉවත් කරලා හදන්නේ. අතර මේ හදන්න ඕන තැන් මේ විදියට මේ නිකන් නාස්ති වෙලා යනවා, පාර හේදිලා යනවා. මේව කිසිම පිළිසකර කිරීමක් නැහැ. මිනිසුන්ට අනුතුරුදායක ලෙස තමයි මේ ස්ථාන පවතින්නේ. ඉතින් මේක ඩීఓ කෙනෙක්ව මහත්තයෝ ඩීఓ කෙනෙක්වත් ආර්ඩීකෙන් කවුරුවක්වත් ඇවිල්ලා බලන්නේ නැහනේ. يعني මේ මිනිස්සුගේ ප්‍රශ්නේ කියන්න කෙනෙක් නැහැ කියලා කියන්නේ. මේ පාර ගමේ මිනිසුන්ට ඕන විදිහට හදාගන්න, මේ සම්බන්ධව මේ මිනිසුන්ට ඕන දේ කතා කරගන්න කියන්න නිලධාරියෙක් മന്ത്രിවරයෙක් කවුරුවක්වත් නැහැ. ඒ කියන්නේ දැන් මිනිස්සු බොහොම විශ්වාසයෙන් තමයි මේ ආණ්ඩුව පත්ත කරගත්තේ. හැබැයි මේ කතාව කියන්න, මේකට වග වෙන්න මේ පැත්තේ മന്ത്രിවරයෙක්වත් කවුරුවක්වත් මැදිහත් කිරීමක් කරන්න. මේ මිනිස්සු ඇත්තටම අසරණ වෙලා තියෙන්නේ. Tamanට මේ රටේ සල්ලි, ජනතාවගේ සල්ලි මේ වියදම් කරන එක මේක නාස්තිකාර විදිහට නැතුව ප්‍රයෝජනයක් විදිහට මිනිසුන්ට ඇත්තටම මිනිසුන්ගේ සුභසිද්ධිය සඳහා මේක හරියාකාරව කරගන්න කවුරුත් මැදිහත් කිරීමක් නැහැ. ඒ කියන්නේ මේකට මේ සම්බන්ධ නිලධාරී විදිහට සහ മന്ത്രിවරු විදිහට හරි. ඉතින් එතකොට මේ මිනිස්සු තමයි මේක ගැන සොයා බලන්නේ. නමුත් මේ රටේ මේ මිනිස්සු අසරණ වෙලා තියෙනවා ගමේ. Tamanට ඕන වැඩේ කරගන්න බැරුව. ඉතින් මේක තමයි අද රටට උදා වෙච්ච තත්ත්වේ. ලොකුවට කයිබාරු ගැහුවට මේ රටේ ධනය ඉතුරු කරනවා කියලා, නාස්ති කරන්නේ නැහැ කියලා. හැබැයි හැම තැනම තමන්ගේ හිතයිසි අයට කොන්ත්‍රාක්ට් එක දීලා ඒ කොන්ත්‍රාක්ට් කරුවන් තමන් හරියට වැඩේ නොකර මේ තියෙන දේ නාස්ති කරලා අලුත් වැඩක් කරන්න තියෙන මුදලු නාස්ති කරලා රටේ මුදල් කාබාසනීය කරන එක තමයි පෙර පරිදිම සිද්ධ වෙන්නේ. අලුත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බොහොම කනගාටුයි. පුළුවන් නම් කවුරු හරි මේකට මැදිහත් වෙලා මේ වගේ වැඩ කරනකොට හරියාකාරව මේ වැඩේ කරන්න කොහොමද කියලා උපදෙස් දෙන්න හරි මේ මැදිහත් කිරීම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. පව් මේ අතර මේ රටේ මිනිසුන්ගේ සල්ලි කරන්නේ අඩි 10ක් විතර, අඩි 2ක් හදන්න තියෙන එකට අඩි 10ක් 15ක් විතර කඩනවා. ඒක ලේසිනේ එක තැන කඩාගෙන ගිහලා හදලා මුදල් ගන්න ලේසි. ඒක තමයි මේ කරන්නේ. 31 වෙනිදාට කලින් මේ වැඩේ ගේම ගහලා කොහමද සල්ලි ටික ගන්න තමයි මෙයාලගේ මේක තියෙන්නේ. ඉතින් ජාතික අපරාධ මේවා ඇත්තටම මම කියන්නේ ජාතික අපරාධ. ඉතින් මේව තමයි එදත් උනේ මේ ටික අද වෙන්නේත් මේකයි. ජනතාව විදිහට අපි ගොඩක් ඇත්තටම අසරණයි මේ මිනිස්සු කියන්නේ. ඒක තමයි කතාව. මම කියන්නේ මේක කවුරු ඉන්න ඕනේ මේක. රාමන විමර්ශනය කරන්න මේක බලන්නේ. එහෙම කවුරුවක්වත් දැක්කේවත් නැහැ. කවුරුවත් නැහැ දැක්කේවත් නැහැ. කොන්ත්‍රාත්කරු විතරයි මේක ඉන්නේ. පිරිසකර කොන්ත්‍රාක්ටරු වැඩ කරන්නේ දැන් රැට වැඩ කරනව නම් එහෙම මේ එතන ඩේන්ජරස් නේද? අවදානම් මේ මෙයාලා කියන්නේ මේ අර ස්ථානවල කිසිම මොකුත් මේ අවදානම් හැංගීමේ කිසිම දෙයක් නැහැ. මේ ඔයත් වැටෙන්න ගියා කිව්වනේ. එතකොට මේ හැම මිනිහ සමහර අය කඩාගෙන වැටලා තියෙනවා. ඉතින් කිසිම අපි හිතුවේ දැන් මේක මේ දැන් අලුත් ආණ්ඩුවක් අපි ගොඩනගාගත් මේ කරගත්තේ හින්දා කරගත්තේ හින්දා ලස්සනට වැඩ කළා හරියට වැඩ කරයි කියලා. නමුත් ඒ දේවල් එහෙම වෙන්නෙම නැහැ. ඔය ඒක ඇත්තටම ඒකට නම් පොඩි කාරණාවක් කියන්න ඕන. අපි පක්ෂ වලට බෙදෙන තාක් රටේ මේ මොකක්වත් වෙන්නේ නැහැ. අපි දේශපාලන පක්ෂ වලින් තොරව මිනිස්සු එකතු වෙලා අපේ වැඩේ කරගන්න සිස්ටම් එකක් හදාගන්න නිසා දේශපාලන මොන පක්ෂයකට කඩේ ගියත් වෙන්නේ අන්තිමට අපිට ප්‍රශ්නයක් තමයි වෙන්නේ. ඒකෙන්ද මෙහෙම හරි ඔයාලා එකතු වෙලා පොදු දේවල් පිළිබඳව මෙහෙම ප්‍රශ්නයක් විදිහට මේක කතා කරපු එක ලොකු දෙයක්. අපි